ආන්ධ්‍ර ප්‍රාන්තයේ තියෙන වීරභද්‍ර ස්වාමී දේවාලය. වීරභද්‍ර කියන්නේ ශිව දෙවියන්ගේ අවතාරයක්. තව මේ ස්ථානයට කියනවා මේ ලේපාක්ෂි ටෙම්පල් කියලා. ලේපාක්ෂි කියලා නම කියන්නේ ඇයි කියලාත් මම ඔයාලට ඉස්සරහට කියන්නම්. 16 වෙනි සියවසේදී ඉදිකරන දේවාලයක් හැටියට තමයි මේ දේවාලය සඳහන් වෙන්නේ. මේ දේවාලය ඇතුලේ තියෙනවා ගල් කණු 70ක්. ඒ හැම ගල් කණුවකම කැටයම් කපලා තියෙන්නේ. එක කණුවක් තියෙනවා ඒකට කියන්නේ හැංගින් පිලර් කියලා. මොකද ඒක මේ එල්ලෙන කණුවක් විදියට තියෙන්නේ. ඒක මේ බොහොම පුංචිම තැනකින් තමයි මේ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. කට්ටිය ඒ ගල් කණුව යටින් මේ රෙදි හැම දාලා පත්‍ර දාලා බලනවා. මේ එකම තැනකින් තමයි ඒතර සම්බන්ධ වෙලා තියෙන්නේ. මම පෙන්නන්නම් ඇතුළට ගිහිල්ලා ඒ කණුව. මේ හරි ලස්සනයි. මේ හැම කණුවකම කැටයම් කපලා තියෙනවා. ඇතුලේ තමයි වීරභද්‍ර ස්වාමීගේ ප්‍රතිමාව තියෙන්නේ. ඔයාලට පේනවනේ ටිකක් මේ කැටයම් එහෙම තියෙනවා. හරි ලස්සනයි මේ කැටයම්. මේ පැත්තේ තමයි එල්ලෙන කණුව තියෙන්නේ. මේ තියෙන්නේ මම ඒ කිව්ව කණුව. එක කොනකින් විතර බීමට සම්බන්ධ වෙලා තියෙනවා කියලා කට්ටිය ඒක චෙක් කරනවා. මේ තමයි නාගලිංග. මේක ඉන්දියාවේ තියෙන විශාලතම ඒකශිලා ශිවලිංගය හැටියට සඳහන් වෙනවා. තව කියනවා මේ ප්‍රතිමාව පැයක් ඇතුළත නිර්මාණය කරලා ඉවර කරා කියලා. මේ ගලේ එහා පැත්තේ කෙළවරේ තියෙනවා ගණදෙවියන්ගේ ප්‍රතිමාවකුත්. ගණදෙවියෝ විවේකී සුවයෙන් ඉන්න විදිහට තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ කියලා කියන්නේ. මේ තමයි මේ ගණදෙවියන්ගේ ප්‍රතිමාව. රාමසීතා කතාවේ රාවණ රජුරුව සීතා දේවිය පැහැරගෙන යනකොට ලොකු පක්ෂියෙක් රාවණ රජුරුව එක සටන් කරා කියලා ඔයාලා අහලා ඇති. ඒ පක්ෂියාගේ අත්තටු කැපුවට පස්සේ ඒ පක්ෂියව වැටලා තියෙන මේ ස්ථානයට. රාම කුමාරයයි ලක්ෂ්මණුයි හනුමානුයි සීතා දේවිය හොයාගෙන එනකොට එයාලට ඒ පක්ෂියව මේ ස්ථානයේදී හම් වෙලා තියෙනවා. රාම කුමාරයා ඒ පක්ෂියට කියලා තියෙනවා ලේපාක්ෂි කියලා. ලේපාක්ෂි කියන එකේ තේරුම තමයි නැගිටින්න පක්ෂිය කියන එක. ඒ විදිහට තමයි මේ ප්‍රදේශයට ලේපාක්ෂි කියන නම වැටලා තියෙන්නේ. दिपेन्नाको वो नीचे दो ना क्लोज करो अभी एक अभी ऊपर वाला एक अभी एक ऐसे होता है. ලේපාක්ෂි දේවාලයට මීටර් 500ක් දුරින් තමයි මේ නන්දි ප්‍රතිමාව හදලා තියෙන්නේ. ශිව දෙවියන්ගේ දේවාල වල ඉස්සරහා තමයි නන්දි ප්‍රතිමාව ගොඩක් දුරට හදන්නේ. නමුත් මේ දේවාලයේ ටිකක් ඈතින් තමයි මේ නන්දි ප්‍රතිමාව හදලා තියෙන්නේ. මේ ප්‍රතිමාව තනි ග්‍රැනයිට් නිර්මාණය. උස අඩි 20යි, දිග අඩි 30ක් වශයෙන් තමයි සඳහන් වෙන්නේ. මේ ප්‍රතිමාවට ටිකක් ගැහැන් තියෙනවා ජටයි පාක් එක. සංචාරක ආකර්ෂණය සඳහා තමයි ජටයි පාක් එක හදලා තියෙන්නේ. ඔයාලට පේන ඈතින් කුරුල්ලෙක් ඉන්නවා. ඒ තමයි මේ ජටයි පාක් එක. ගොඩක් කට්ටිය යනවා බලන්න. අපි නම් ගියේ නෑ බලන්න. ඉතින් අපේ අද සංචාරය මෙතනින් ඉවරයි. අපි ඉතින් බැංගලෝර බර පිටත් වෙන්න කියලා හදන්නේ. නැවත මෙවැනි වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට බුත්සන්න